හලෝ කොහොමද? Fearless Bloom channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ law of attraction වගේ ලෝකේ ගොඩාක් ජනප්‍රිය වන මේ 5x55 manifestation එක ගැනයි. මේ method එක ගැන social media වල, YouTube videos වල, TikTok වල ගොඩාක් අය කතා කරනවා මම දැකලා තියෙනවා. ඒක ඕගොල්ලෝ දැකලා ඇති. ඒත් ඇත්තටම මේක මොකද්ද? මේකෙන් මිනිස්සුන්ට ලැබෙන ප්‍රතිඵල මොනවාද? ඒ වගේම මේක ඇත්තටම වැඩ කරනවද කියලා අද මම කෙටියෙන් ඔයාලට කියලා දෙන්නම්. අපි මුලින්ම මේක තේරුම් ගමු. මේ 5x55 method එක කියන්නේ ඔයාලගේ ජීවිතේට ගේන්න ඕන දෙයක් ගැන affirmation එකක් දින 5ක් පුරාවට දවසට 55 වතාවක් ලියන ක්‍රමයක් ගැන. ඒ කියන්නේ හරියට script writing එකක් වගේ. උදාහරණයක් ලෙස මෙහෙම ගත්තොත් මට හොඳ රැකියාවක් ඕනේ නම් මට මෙහෙම ලියන්න පුළුවන් මේක ගැන. මම මගේ සිහින රැකියාව ලබාගෙන සතුටින් වැඩ කරනවා. දවසට 55 වතාවක් දින 5ක්. ඒ කියන්නේ ඒක දැන් මට හම්බුණා වගේ මම ඒක ලියනවා. දැන් අනිත් එක ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඇයි අපි මේක 55 වතාවක් ලියන්නේ? ඇයි දවස් 5ක් ලියන්නේ කියන එක. ඇත්තටම මේ අංකවලට විද්‍යාත්මකව ඔප්පු කරන්න විශේෂ බලයක් තියෙනවා කියලා තාමත් සාක්ෂි නැහැ. නමුත් law of attraction followers විශ්වාස කරනවා නැවත එකම අදහස මනසට දුන්නාම අපේ subconscious mind එක ඒ අදහස පිළිගන්න පටන් ගන්නවා කියලා. අපි සාමාන්‍ය දවසක් ගැන හිතමු. උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා අපේ හිතට එන සිතුවිලි බොහෝමයක් නෙගටිව්නේ. මට බැරි වෙයි, මට අවස්ථාවක් නැහැ, මට එක්ස්පීරියන්ස් නැහැ, සහ අනිත් අය මට වඩා හොඳයි කියනවා වගේ. මේ වගේ සිතුවිලි දවස පුරා අපේ ඔළුවේ රිපීට් වෙනවා. ඉතින් 5x55 method එකකින් වෙන්නේ ඒ නෙගටිව් ප්‍රෝග්‍රෑමින් එක වෙනුවට පොසිටිව් ප්‍රෝග්‍රෑම් එකක් මනසට ලබා දෙන එක. හරියට නිකන් රීප්ලේස් වෙනවා වගේ. මම මෙහෙම උදාහරණයක් දෙන්නම්. ඔයා රැකියාවක් හොයන කෙනෙක් නම් මට ජොබ් එකක් නැහැ කියන අදහස තමයි මුළු දවස පුරා හිතේ තියෙන්නේ. ඒ දින 5ක් පුරාවට මම මගේ සුදුසු රැකියාව ලබාගෙන සාර්ථකව වැඩ කරනවා කියන එක ලියද්දී ඔබේ අවධානය නැති දේවල් වලින් ලැබෙන්න යන දේවල් වලට මාරු වෙනවා. මෙතනදී වැදගත්ම දේ තමයි emotional connection එක. ඔබ ලියනෝ විතරක් නෙමෙයි. ඒ දේ දැනටමත් ලැබිලා තියෙනවා වගේ හිතන්න ඕනේ. ඒ කියන්නේ visualize කරන්න ඕනේ. ඔබට ප්‍රොමෝෂන් එකක් ඕනේ නම් ඒ ප්‍රොමෝෂන් ලෙටර් එක අතේ තියෙනවා වගේ හිතන්න. ඔබට බිස්නස් සක්සස් එකක් ඕන නම් කස්ටමර්ස්ලා ඔයාලට කෝල් කරනවා වගේ හිතන්න. ඔයාලට නොකඩවා ඔයාලට ඇනවුම් ඕඩර්ස් ලැබෙනවා වගේ හිතන්න. මේ හිතට දැනෙන හැඟීම තමයි මැනිෆෙස්ටේෂන් වලදී ගොඩාක් අය වැදගත් කියලා විශ්වාස කරන්නේ. හැබැයි මෙතන ලොකු වැරද්දක් තියෙනවා. සමහර අය හිතනවා මම 5x55 method එක කරා දැන් යුනිවර්ස් එක මට හැමදේම දෙයි කියලා. නැහැ, එහෙම වෙන්නේ නැහැ. ඔබ ජොබ් එකකට මැනිෆෙස්ට් කරා නම් ඔබ ගෙදර හිටියට ඔබට ජොබ් එක ලැබෙන්නේ නැහැ. ඔබ ඇප්ලයි කරන්න ඕනේ, ඇප්ලිකේෂන්ස් දාන්න ඕනේ, ඉන්ටර්විව්ස් වලට ෆේස් කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලට ජොබ් එක හම්බෙන්නේ. ඔබ බිස්නස් එකක් ස්ටාර්ට් කරා නම් ඒක ස්ටාර්ට් කරන්න මැනිෆෙස්ට් කරනවා නම් කස්ටමර්ස්ලා කන්ටැක්ට් කරගන්න ඕනේ. මාර්කටිං කරන්න ඕනේ, සේල්ස් හොයන්න ඕනේ. එතකොට තමයි ඔයාලගේ බිස්නස් එක සක්සස් වෙන්නේ. මැනිෆෙස්ටේෂන් කියන්නේ ඇක්ෂන් එකට සබ්ස්ටිටියුට් එකක් නෙමෙයි. මැනිෆෙස්ටේෂන් කියන්නේ ඇක්ෂන් එකට ෆුල් එකක්. මනස විශ්වාස කරන දේවල් වෙනුවට වැඩ කරන්න මිනිස්සු කැමති වෙනවා. ඒ නිසා 5x55 method එකේ සැබෑ වටිනාකම තියෙන්නේ යුනිවර්ස් එක වෙනස් කරන එකට වඩා ඔබේ මයින්ඩ්සෙට් එක වෙනස් කරන එකේ. අවසානයෙන් මම ඔයාලට මෙන්න මෙහෙම පොඩි දෙයක් කියන්නම්. හැම තිස්සෙම ඔයාලගේ සිහින, ඔයාලගේ වෙන්න ඕන දේවල් ඔයාලා ලියන්න. ඒක ගැන දැඩිව විශ්වාස කරන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ අපි. සහ ඒ වෙනුවෙන් අලුත් අවස්ථා සොයන්න. මොකද සිහින සැබෑ වෙන්නේ ලියපු නිසා විතරක් නෙමෙයි. ලියපු සිහිනේ වෙනුවෙන් නොනවති ක්‍රියා කළ නිසායි. ඉතින් තවත් වීඩියෝකින් හම්බෙනකම් ඔයාලා හරිම සැහැල්ලුවෙන් නිදහසෙන් පරිස්සමින් ඉන්න.